මරදාන කොළඹ නගරේ හදගැස්ම සෑම පියවරකදීම දැනෙන අපූර්ව තෝතැන්නක්. ඔබ මරදානට පා තැබූ මොහොතේම ඔබට සෑම අතින්ම දිස්වෙන්නේ රථවාහනවලින් පිරුණු කඩියන්සේ හා මෙහා යන මිනිසුන්. නමුත් ඇතුළාන්තයෙන් මෙහි තිබෙන්නේ ජීවමාන සුන්දරත්වයක්. ඒ සියල්ලේම කේන්ද්‍රයේ මරදාන දුම්රිය ස්ථානය පිහිටා තියෙනවා. ගඩොල් රේල් පීලිවලට වඩා ඒ කතන්දරවලින් පිරුණු ඓතිහාසික ස්ථානයක්. සෑම දිනකම දසදහස් ගණනක් මිනිසුන් තම ගමන් මෙහිදී ආරම්භ කරනවා. පැරණි යටත් විජිත ගොඩනැගිලි නිර්මාණ අපිට අතීතය මතක් කරමින් තවමත් විරාජමානව බැබලෙනවා. දුම්රිය ස්ථානයෙන් ඉදිරියට යනකොට අපිට මුණ ගැසෙනවා ලංකාවේම ප්‍රසිද්ධ මරදාන පොත් සාප්පු. විවිධ වර්ගයේ දහස් ගණනක් පොත්වලින් පිරුණු මහා විශාල දැනුම් ගබඩාවක් තමයි මේ මරදාන පොත් සාප්පු කියන්නේ. ඒවා පරම්පරා ගණනාවකට දැනුම ආස්වාදය බෙදා දුන් ස්ථාන. ඉතින් මරදාන කියන්නේ ප්‍රදේශයක් නගරයක් විතරක් නෙවෙයි. කාර්යබහුලත්වයේ ඉතිහාසය ප්‍රඥාවේ ඉන්ධන මේ හැම දෙයකින්ම සමන්විත ඉතා සුන්දර පාරාදීසයක්. මේක අවුරුදු 50කට කිට්ටු වෙනවා. එතනට ඇවිල්ලා අවුරුදු සාමාන්‍යයෙන් 40ක් 30ක් වගේ මොකද නබදි සම්ලෝ කාලේ තමයි මෙතනට ආවේ. මුලම මේවා පටන් ගත්තේ මරදාන ස්ටේෂන් එකේ ආවා. මේ ශොප්පේ නම් මොකක්ද? අපේ සරත් පොත්වල සරත් බුක්ස්. එතකොට ඔබතුමා මීට කියන්නේ කලින් පරම්පරාවේ කියන්නේ මේ මට කලින් කවුරු හරි කරලා මේ මගේ තාත්තා මේ ෂොප් එක තාත්තා පටන් ගත්තේ. මේ බිස්නස් එක පටන් ගත්තේ තාත්තලාගේ ලොකු මාමා. මේ ඉන්නේ යා. මේ සෙකන්ඩ් හෑන්ඩ් බුක්ස් වල පුරෝගාමියා තමයි මේ ඉන්නේ ප්‍රේමදාස වීරරත්න. එයා තමයි ප්‍රේමදාස බුක් ෂොප් කියලා තමයි තියෙන්නේ. එයා තමයි මේ ව්‍යාපාරය මෙහෙට හඳුන්වා දුන්නේ. මිනි සාමාන්‍යයෙන් මොන වගේ පොත් වැඩිපුර අලෙවි වෙන්නේ? මෙහෙමයි. ගොඩාක් වෙලාවට හැම ශාස්ත්‍රයකටම පොත් තියෙනවා. එකක් හෝ දෙකක් අඩුම වශයෙන් තියෙනවා. ගොඩක්ම ගත්තොත් ඉංග්‍රීසි novels, නවකතා, පරිවර්තන. එතනින් ගියාම අධ්‍යාපනික පොත්පත් ගත්තොත් এডুকেෂන් බුක්ස් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට ඔය ලන්ඩන් සිලබස් එකේ කේම්බ්‍රිජ් එඩෙක්සෙල් යූස් කරපු පාවිච්චි කරපු පොත් මාකට් ප්‍රයිස් එකට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. ඊට අමතරව නර්සරි පොඩි මොන්ටිසෝරි යන බබාගේ ඉඳලා යුනිවර්සිටි ලෙවල් එක දක්වා අවශ්‍ය පොත් අඩු වැඩි වශයෙන් තියෙනවා. ඔව් පුළුවන්. අපි සාමාන්‍යයෙන් අපේ දුරකථන මාර්ග වලින් පුළුවන්. අපි ගොඩක් පහසුවක් දීලා තිනවා WhatsApp එකෙන් ඕන වෙලාවක ලංකාවේ ඕන කොනක ඉන්න කෙනෙක්ට යාපනයේ වේවා නුවරඑළිය වේවා WhatsApp පණිවිඩයක් මගින් අපි අදාළ පොත්පත් ගන්න. ඔව් 0.714යි 907යි 977 0714 907 977 ලංකාවේ ඕන කෙනෙක් උනොත් අපිට ඩිලිවරි මාර්ගෙන් කුරියර් මාර්ගෙන් යනවා නම් එහෙමයි. නැත්නම් තැපැල් මොනවත් ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් තැපැල් මාර්ගෙන් උනත් යවන්න පුළුවන්. මේ ස්ථානයේ මේ ෂොප් එක පටන් ගන්න අවුරුදු 50ක් වෙනවා. කලින් එතකොට කැනක ඕ ඉතින් කලින් මරදාන ස්ටේෂන් එක ඉස්සරහා තිබුණා පොඩියට 1960 ගණන් වල ඉඳන් මෙතනට තියෙන 1975. එතකොට දැන් එතන ගොඩක් වෙලාවට කට්ටිය ගන්න පොත් මොනවද? ගොඩක් කට්ටිය මෙතන ඉතින් හැමදේම තියෙනවා. ගොඩක් වර්ග තියෙනවා. මෙතන ඉංග්‍රීසි පොත් තමයි වැඩිපුර තියෙන්නේ. අපි ගාවන සිංහල අලුත් පොතුත් තියෙනවා. ගොඩක් ඉතින් ඔය ඉංග්‍රීසි චිල්ඩ්‍රන් බුක්ස් නවකතා. එතකොට සබ්ජෙක්ට් වයිස් ඒවා ලෝ මෙඩිකල් ඉංජිනේරින් ඒ වගේ තියෙනවා නම් ඒව හොයාගෙන එනවා. ඒ වගේ දේවල් තමයි ගොඩක් මොහු වෙන්නේ. එච්චර අඩුවට ගන්න පුළුවන් සාමාන්‍ය ඉලට වඩා. මෙහෙමයි ඉතින් කොහොමත් එක එක පොත් එක එක විදිහට තමයි අඩු වෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් වෙළඳපොලේ තියෙන බවතුන මිලට වඩා ඉතින් 40ක් 50ක් වගේ අඩු කරගෙන ගන්න පුළුවන් ගොඩක් වෙලාවට. වැඩිපුර පොත් ගන්න ඉන්නේ මොන වගේ වයස් වල කට්ටියද? තරුණ පිරිස තමයි වැඩිපුර එන්නේ දැන් නම්. කියන්නේ වයසක අය ගොඩක් හිටියා දැන් ඇත්තෙම ඒ අය එන්නේ නැහැ.
කියන්නේ සමහර අය නැති වෙලා වෙන්නේ නැති සමහරුන්ට එන්න බැරුව ඇති. දැන් නම් ඇත්තෙන්ම මේ මැදිවියේ තරුණ ආයතන ගොඩක් වැඩිපුර එන්නේ. ඒ කියන්නේ දැන් ඒබීමේ උනන්දුව තියෙන කට්ටිය එනවා නේද? ඔව් දැන් අපේ රටේ ජනගහනය අනුව අඩු ප්‍රතිශතයක් වෙන්න පුළුවන්. ඒ වුණාට මේ තරුණ පරපුරේ වැඩි පිරිසක් ඉන්නවා කියවන්න කැමති පිරිසක් ඉන්නවා. ඒ පිරිස තමයි එන්නේ. මේ ෂොප් එක කොහොමද ඔයාව කන්ටැක්ට් කරගෙන කන්ටැක්ට් නම්බර් එක තියෙනවද කවුරුද කියන්නේ? ඔව් මගේ කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවා 071 922 19 51. ඒකෙන් කන්ටැක්ට් කරගෙන ඔව් තියෙනවා නම් WhatsApp කරලා අහන්න හරි ඕන දෙයක් පුළුවන් ඉතින්. දැනට කොහොමද මේක ඉස්සරහා කටයුතු ගැන අපි සදාහකට කියනවද? ඉදිරියේ ඉතින් ඉදිරියට කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඉතින්. ඉස්සරහින් ව්‍යාපාරේ නැත්නම් කොහොමද ඒක? ඔය ඉතින් දැන් ඉතින් අලුත් දේවලුත් එක්ක ඉතින් දුෂ්කරතා තියෙනවා නේද? ඉතින් අපිත් මේකට මුහුණ දීගෙන කරගෙන යනවා. බැරි කමක් නැහැ ඉතින් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් තියෙනවා මේ වැඩිපුර ඔය විද්‍යාල ළමයි ඇවිල්ලා ගන්නේ මොන වගේ ෆැකල්ටිස් එකද? මොන වගේ විෂයන් වලට අදාළ කට්ටියද? අපෝ මොනවද පොදුවේ වැඩිපුර ඉන්නේ? එම් කිව්වොත් විශ්වවිද්‍යාලවල ඉතින් ඔය හැම ඒගොල්ලෝ නම් ඉතින් ගොඩක් වෙලාවට එන්නේ නැති ඒවා හොයාගෙන තමයි. ඒ කියන්නේ යාලට කොහෙන් හරි හොයාගන්න බැරි දේවල් වගේ හොයනවා. දැන් මම හිතන විදිහට ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාලවල ලයිබ්‍රරිස් එකම තියෙනවානේ. එහෙම නැත්නම් PDF තියෙනවා පොත්වල ඒගොල්ලෝ ගොඩක් අය එහෙම කරගන්න. හිටපු ගමන් ඉතින් ඔය මෙඩිකල් පොත් ඉංජිනේරින් පොත් එහෙම හොයාගෙන එන අය ඉන්නවා. ඒ මම හිතන්නේ ඒගොල්ලන්ට ඒ ලයිබ්‍රරි වල හරි නැතුව හරි වෙන කොහෙන් හරි හොයාගන්න බැරි ඒ වගේ දේවල් තමයි ඇවිල්ලා හොයන්නේ. සාමාන්‍යයෙන් පොත් කියවන කෙනෙක්ට මොන හරි පණිවිඩයක් දෙන්න පුළුවන් තමයි. පොත් කියවන්නට ඉතින් මෙහෙමයි අපි කියන්නේ ඉතින් කියවන්න කැමති නම් එන්න. මේ ඇත්තෙන්ම මේ කියවලා බලලා ගෙනත් දෙන ක්‍රමයකුත් තියෙනවා. නව කතා පරිවර්තනය වගේ දේවල්. ඉතින් අර සාමාන්‍ය වෙළඳපොලේ පවතින වලට වඩා අඩුවෙන් ගන්නත් පුළුවන්. අනිත් එක අපි ගාව කොහොමද සිංහල අලුත් පොත් වලට අවුරුද්ද පුරාම 120 ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒක මේ සාහිත්‍ය මාස විතරක් නෙමෙයි. දිගටම හැමදාම සිංහල බ්‍රෑන්ඩ් නිව් බුක්ස් වලට 120ක් ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඊට අමතරව තව නව කතා පරිවර්තන වගේ හැම බලලා ගෙනත් දීමේ ක්‍රමයකුත් තියෙනවා. ඉතින් කියවන්න කැමති අයට ඇවිල්ලා කියවන්න කියලා තමයි කියන්නේ. මේ වෙළඳ සැරේ නම මොකක්ද? ප්‍රේමදාස බුක්ස්. දැන් කොච්චර කාලයක් වගේ වෙනවද? අවුරුදු 55ක් වගේ අතීතයක් තියෙනවා මේ සොප් පටන් අරගෙන. කියන්නේ දැන් දෙවෙනි පරම්පරාව වගේ තමයි යන්නේ. පළවෙනි පරම්පරාවේ අයිති අය මැරිලා දැන් දෙවෙනි පරම්පරාවේ අය තමයි මේ සොප් කරගෙන යන්නේ. මොන වගේ පොත්ද වැඩිපුර තියෙන්නේ? අපි ගාව තියෙන ඉංග්‍රීසි novels, classic ඒ වගේව තමයි ගොඩක් තියෙන්නේ. සිංහල පොත් අඩු ඉංග්‍රීසි තමයි ගොඩක් තියෙන්නේ. වැඩිපුර කට්ටිය හොයාගෙන ඉන්නේ මොන වගේද? ඉංග්‍රීසි novels වගේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉස්කෝලේ ළමයි එහෙම එනවද? ඉස්කෝලේ ළමයි කියන්නේ අපි ගාව ගොඩක් තියෙනවා ක්‍රේම්බේජ් ඒ කියන්නේ පෞද්ගලික පාසල් වල ඉගෙන ගන්න ළමයින්ගේ පොත් ගොඩක් තියෙනවා අපි ගාව. අපි තමයි ක්‍රේම්බේජ් පොත් ඉම්පෝට් කරන්නේ මෙහෙට. ඒ කඩපෙලේම අපි තමයි ගේන්නේ. ඒක නිසා ගොඩක් 9-1 edexcel ඒවා ක්‍රේම්බේජ් බුක්ස් වගේ ඒවා ගොඩක් අපි ගාවට හොයාගෙන ඊට අමතරව තව චරිතාපදාන ඒ වගේ පොතුත් තියෙනවා. ඒ වගේ තියෙනවා. බයෝග්‍රැෆි තියෙනවා, චරිතාපදාන තියෙනවා, සිලෝන් හිස්ටරි බුක් තියෙනවා. එතකොට ඉංග්‍රීසි novels තියෙනවා. එතකොට ක්ලාසික් තියෙනවා. එතකොට මැගසින් වගේ දේවල් තියෙනවා. ඉංග්‍රීසි ඒවා එහෙම තියෙනවා. එතකොට සිංහල ගත්තාම නවකතා වගේ ඒවා සිංහල. එතකොට සමහර හොයාගෙන එනවා ගවර්න්මන්ට් එකෙන් ගහන සිංහල පොත් අර මේ වගේ දේවල් තියෙනවා. වැඩිපුර මොන වයස් වල කට්ටිය දෙන්නේ? ගොඩක්ම බැලුවාම දැන් මගේ වයස අවුරුදු 42ක්. එතකොට බලපුවාම දැන් ඒ අර වයස් එක අවුරුදු 50 60 වගේ අය තමයි තාමත් පොත් කියවන්නේ. එයාලා ඒ පුරුද්ද ඒ විදිහටම යනවා. අලුත් පරම්පරාවේ ඇත්තටම පොත් කියවන අඩුයි. ඒක හරිම කනගාටුයි. එයාලා ෆෝන් එකට තමයි ගොඩක් මේලා අපි කියමුකෝ දැන් හැරි පොටර් එකේ සීරීස් එකේ පොතක් කියවන්න වුණොත් දැන් ඉන්න පරම්පරාවේ අය ළමයි ෆෝන් එකේ ගහලා තමයි ඒක බලන්නේ. නමුත් අර පොත පෙළලා පොත කියවන වගේ ඒකේ ඉන්ට්‍රෙස්ට් එකක් මේ
ෆෝන් එකෙන් බලනකොටනේ. දැන් ළඟදී මොකක් හරි ටිකක් ලොකු වැඩක් කෙරෙන්න තියෙනවා කියලා සටහන් අනිවාර්යයෙන්. ඒක මොකක්ද? අපි මේ මාසේ 27 කොළඹ BMICH එකේ බුක් ෆෙයා එක්සිබිෂන් එක පටන් ගන්නවා. මේ 27 මේ මාසේ 24 වෙනි වතාවට තමයි ඒ කියන්නේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තමයි මේක ඕගනයිසන් කරන්නේ. ඉතින් අපෙත් ස්ටෝල් තියෙනවා. වර්ණසූරිය බුක් ෂොප් කියලා තමයි අපේ වර්ණසූරිය බුක් ෂොප්, ප්‍රේමදාස බුක් ෂොප් දෙකම අපේ. BMICH එකේ අපි ඉන්නේ වර්ණසූරිය බුක් ෂොප් එකේ. ඕන අපේ කස්ටමර්ස්ලා පුරුදු අය කොහොමත් එනවා. අපි BMICH එකේ චෝල් එකේ තමයි මේ පාරත් අපේ ස්ටෝල් දෙකක් තියෙනවා. BMICH එකට එන්න කියලා මම ආරාධනා කරනවා අපේ පාරිභෝගික හිතවත් අයට. මේ මාසේ 27 ඒ කියන්නේ 2025 සැප්තැම්බර් මාසේ 27 වෙනිදා තමයි මේ බුක් ෆෙයා එක පටන් ගන්නෙ. ඔක්තෝබර් 6 වෙනකන් දවස් 10ක එක දිගට තියෙනවා. උදේ 8ට පටන් ගත්තම රෑ 9 වෙනකන් අපි එතන අලුතෙන් දැන් මේ අපේ සොප්පල තියෙන පොත්වලට අමතරව අපි වෙනම ඉම්පෝට් කරපු පොත් තියෙනවා. අපි ඒව තමයි එතනට දාන්නේ. අරුත්ම පොත් තමයි එතන දාන්නේ. ඔයගොල්ලන්ව කොහොමද කන්ටැක්ට් කරගන්නේ? 076යි 817යි 6400 නම්බරයට කතා කරොත් ස්ටෝල් එක හොයාගන්න බැරි කවුරු හරි අපේ පාරිභෝගික හිතවතෙක් හිටියොත් මේ අපිට ඒ නම්බරයට කතා කරලා ස්ටෝල් එක තියෙන තැන කොයිද කියලා අහගන්න පුළුවන්. ස්ටෝල් එකේ තමයි තියෙන්නේ. අවසාන වශයෙන් පොත් කියවන කට්ටියට දෙන්න තියෙන පණිවිඩය. ඔව්. ප්‍රථම අවසාන වශයෙන් කියන්නේ දැන් අපේ හැදෙන සමාජයේ අපේ අනාගත දුවා දරුවන්ට පුතාලට දූලට කියන්න තියෙන්නේ ෆෝන් එකෙන් බලනවට ඇදියේ ලයිව් පොතක් අරන් කියවලා බලන්න. එතකොට තමයි ඒකේ පොතේ අපි ගමුකෝ කියවන කතාවේ ස්ටෝරියේ රසවත්භාවය මේ වින්දනය ලබා ගන්න නම් පොත් අරගෙන කියවන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. මේ බොහොම කනගාටුයි කියන්නේ දැන් අනාගත පරම්පරාව ඒ පොත් කියවන ගොඩක් ඈත් වෙලා තියෙනවා. ඒ නිසා මම දූල පුතාලට ආරාධනා කරන එහෙම කරන්න එපා. පොත් අරගෙන කියවලා බලන්න ගොඩක් දැනුමක් ලබා ගන්න පුළුවන් මේ පොත් කියවීම තුළ.